ඔබේ සිඟිත්තාගේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු. මව් කිරි දීම. මුලින්ම මව් කිරි දීම බබාගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න හොඳම ක්‍රමයක්. මොකද මව් කිරි වල බබා ආසාදන වලින් ආරක්ෂා කරන්න අවශ්‍ය ප්‍රතිදේහ, පෝෂක වගේ දේවල් පිරීලා තියෙනවා. ඉතින් මුල් මාස 6 මව් කිරි දීම ඊටාම වැදගත්. ගුණාත්මක ආහාර. බබාගේ මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය වෙන පෝෂක, විටමින්, ಖನಿಜ ලවණ වගේ දේවල් ආහාරත් සමග මුල් අවධියේදී ලබා දීම ඉතා වැදගත්. ඉතින් මේ පෝෂක වලින් පිරුණු ගොටුකල, කුරක්කන් වගේ කෑම ආහාරයට එකතු කිරීම ගුණදායකයි. සුවබර නින්දා. බබෙක්ට සාමාන්‍යයෙන් දවසකට පැය 14ක් 16ක් වගේ අතර කාලයක නිින්දක් අවශ්‍ය වෙන බව ඔබ දන්නවද? ශක්තිමත් ප්‍රතිශක්තියකට බබාට නිින්ද වැදගත් වෙනවා. ඒ වගේම නැලවිලි ගීත වගේ දේවල් වලින් බබාට විවේකී නිින්දක් ලබා දෙනවා. ඉතින් බබා විවේකී නිින්දක් ලබා ගන්නවා කියන්නෙම බබා සතුටින් නිරෝගීව ඉන්නවා කියන එක. හිරු එළියෙන් ශක්තිය. ශක්තිමත් ප්‍රතිශක්ති කරන පද්ධතියකට විටමින් D අත්‍යවශ්‍යයි. ඉතින් ඉර එළිය කියන්නෙම විටමින් D ලබා දෙන ස්වභාවික ක්‍රමය. උදේ 10ට වගේ කලින් බබාව ඉර එළිය වැටෙන පරිසරයක තියාගන්න උත්සාහ කරොත් ස්වභාවිකවම මේ විටමින් D බබාට ලැබෙනවා. ඉතින් ඒකෙන් ඔයාගේ බබාව නිරෝගී බබෙක් කරගන්න පුළුවන්. මේ සරල පියවර ටික අනුගමනය කරා නම් ඔයාගේ බබාව නිරෝගීව වගේම ශක්තිමත්ව තියාගන්න අමාරු වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රම ටික ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.